රයිට්. හරි පුතේ අපි වැඩේ පටන් ගමු. අපි ගිය සතියේ නතර කරේ ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම. විසාකත්තේ පාඩමේ ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම කියන කොටසෙන් තමයි නතර කරේ. ඔයා ගන්නකෝ ටියුට් එකේ පිටු අංක 13. ටියුට් එකේ පිටු අංක 13 ගන්නකෝ. රයිට්. මෙතන තියෙනවා ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම. අපි ගිය සතියේ කතා කරා මේ ගැන. කතා කරලා තමයි නතර කරේ. ඒතකොට මේකේ තියෙනවා බලන්න දැන් ව්‍යාපාර අවස්ථාවක් කියන්නේ මොකක්ද? ව්‍යාපාර අවස්ථාවක්. කියන්නේ දැන් අපි ව්‍යාපාරයක් පටන් ගන්න ඕන හොඳට බිස්නස් එක හොඳට අපිට හොඳ ඉන්කම් එකක් එන තැනකනේ අපේ ව්‍යාපාරයේදී අපි එක්කෝ මොනවා හරි දෙයක් අලෙවි කරනවා නැත්නම් අපි සේවාවක් ලබා දෙනවා ඒක අවශ්‍යම තැනකනේ අපි බිස්නස් එක පටන් ගන්න ඕනේ නැතුව අපි වෙන තැනක පටන් ගත්තට අපිට ඉන්කම් එකක් ගන්න බෑනේ උදාහරණයක් විදිහට මට වට කියලා දෙන්න පුළුවන් අපි ගත්තොත් එහෙම බුක් ෂොප් එකක් දාන්න හොඳම තැනක් තමයි පාසලක් ගාව විශ්වවිද්‍යාලයක් ළඟ රයිට් එතකොට පොත් ඊට පස්සේ පෑන් පැන්සල් මකන වතුර බෝතල් ඒ අවශ්‍ය දේවල් හැම එකක්ම ඒ වැඩිපුර විකිනෙන තැනකනේ අපි ඒක දාන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තැඹිලි වාගේ දෙයක් විකුණන්න පුළුවන්. සමන වියලි කලාපේ. නුවරඑළිය වගේ ගිහිල්ලා කූල් බීම සරුවත් ඔය වගේ දේවල් විකුණනට ගන්න නැහැ නේ මිනිස්සු. ඉන්කම් එකක් අපිට ගන්න හම්බෙන්නේ නැහැ නේ මේ වගේ තැනක බිස්නස් එකක් කරොත්. පැහැදිලිද වැඩේ? අන්න ඒ වගේ ව්‍යාපාර අවස්ථාවන් අපි අඳුර ගන්න ඕනේ. අඳුරගෙන තමයි අපි බිස්නස් එක පටන් ගන්න ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. පැහැදිලි නැතිනේ මං කියපු දේ. එහෙනම් එහෙම ව්‍යාපාර පටන් ගන්න එහෙම ව්‍යාපාර අවස්ථාවන් අඳුර ගන්න ක්‍රම දෙකක් අපි මෙතනදී කතා කරනවා. රයිට්. ඒතර ඔය ටියුට් එකේ මම ඔය කියපු විස්තර ටික දීලා තියෙනවා. ටික නිකන් කියවන්න. ඊට පස්සේ ඔතන යටින් ලියා ගන්න ඔයා. රයිට්. යටින් ලියා ගන්න ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමේදී අපි කරනවා පළවෙනි එක චදු අත විශ්ලේෂණය. චදු අත විශ්ලේෂණය. දෙවෙනි එක ලියා ගන්න. දෙවෙනි එක වෙළඳපොළ පර්යේෂණ හා සමීක්ෂණ. වෙළඳපොළ පර්යේෂණ හා සමීක්ෂණ. වෙළඳපොළ පර්යේෂණ හා සමීක්ෂණ. රයිට්. ඔය ටික ලියා ගන්න බලන්න. එකක් චදුවත විශ්ලේෂණය අනිත් එක වෙළඳපොළ පර්යේෂණ හා සමීක්ෂණ. රයිට්. එහෙනම් දැන් ඔහොම එන්න එහා පැත්තට අපි බලමු චදුවත විශ්ලේෂණය ගැන කතා කරලා. චදුවත විශ්ලේෂණය ගැන කතා කරමු. රයිට්. ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගැනීමේදී චදුවත විශ්ලේෂණය කියන්නේ මොකක්ද? චදුවත විශ්ලේෂණය කියන්නේ මොකක්ද? චදුවත විශ්ලේෂණය. චදුවත විශ්ලේෂණය. රයිට්. මගේ ටියුට් එකේ තියෙනවා බලන්න මෙන්න මෙහෙම. මගේ ටියුට් එකේ මම දීලා තියෙනවා මෙන්න මෙහෙම. හරි. මේක පැහැදිලි කියන්නේ ලස්සනට අවබෝධ කරගන්න තේරෙන විදිහට තමයි මම දීලා තියෙන්නේ. හරි. එතකොට මෙතනදී බලන්න වම් පැත්තේ තියෙනවා මෙන්න මෙතන පුතේ මෙහෙම කොටුවක් දාලා තියෙනවා. එයාගේ තියෙනවා මෙන්න මෙහෙම ශක්තියින් කියලා දීලා. ශක්තියින් කියලා දීලා තියෙනවා. රයිට්. හරිනේ. ශක්තියින් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා දුර්වලතා. මෙතන තියෙනවා දුර්වලතා. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා තර්ජන. මෙතන තියෙනවා තර්ජන. ඊට පස්සේ මෙතන තියෙනවා අවස්ථා. මෙතන තියෙනවා අවස්ථා. රයිට්. ඔන්න ඔය විදිහට මම දීලා තියෙනවා. හරිද? එතකොට මේකේ ඔයා රතු පාට පෑනක් අරගෙන රතු පාට පෑනක් අරගෙන මෙන්න මෙතන ශක්තියින් කියන කොටස highlight කරගන්න මෙන්න මේ කියන ටික. හරි? මේ කියන බලන්න ව්‍යාපාරයේ තුල පවතින. අන්න highlight කරන්න. තුල පවතින කියන වචනේ highlight කරන්න.
ඊට පස්සේ ව්‍යාපාරයේ දියුණුවට බලපාන ව්‍යාපාරයේ දියුණුවට බලපාන. හරි. නම් රතු පාට පෑනක් කරන් මෙන්න මෙතනින් ලියා ගන්න. මෙන්න මෙතනින් ලියා ගන්න. මෙයාට උඩින් නේ. මේ ශක්තියින් කියන එකට උඩින් ලියා ගන්න දියුණුවට බලපාන දියුණුවට බලපාන මෙතන ලියා ගන්න. මෙයාට වම් පැත්තේ මේ සෙට් එකට වම් පැත්තේ ලියා ගන්න ව්‍යාපාරය තුල ව්‍යාපාරය තුල ව්‍යාපාරය තුල. ඒතර දියුණුවට බලපානවා කියන එක මේ දෙන්නටම පොදුයි. ශක්තියින් කියන එකයි අවස්ථා කියන එකයි. ව්‍යාපාරය තුල පවතිනවා කියන එක ශක්තියින් කියන එකයි දුර්වලතාව කියන එකයි දෙකටම පොදුයි. දෙකටම පොදුයි. හරි. දැන් එන්න දුර්වලතාව කියන එකට. ඒකේ බලන්න ව්‍යාපාරය තුල පවතින. highlight කරන්න. ව්‍යාපාරය තුල පවතින. right. ඊට පස්සේ කියනවා ව්‍යාපාරයේ පරිහානියට බලපාන. ව්‍යාපාරයේ පරිහානියට බලපාන. right. ඔන්න එහෙනම් මම මෙතන ලියා ගන්නවා පරිහානියට බලපාන. පරිහානියට බලපාන. පරිහානියට බලපාන. එතකොට ඒක මේ දෙකටම පොදුයි ඈ. දුර්වලතාව කියන එකටයි තර්ධන කියන එකට දෙකටම පොදුයි. පරිහානියට ව්‍යාපාරයේ පරිහානියට බලපාන. හරිනේ. right. ඊළඟට එන්න අවස්ථා. අවස්ථා කොටට එන්න. ඒකේ තියෙනවා ව්‍යාපාරයට බාහිරව පවතින ව්‍යාපාරයේ දියුණුවට බලපාන. හරිනේ. එහෙනම් මෙයා ව්‍යාපාරයේ දියුණුවට බලපානවා. එහෙනම් මෙයා ව්‍යාපාරයේ තුල නෙමේ ව්‍යාපාරයෙන් පිටද. හරිනේ. ව්‍යාපාරයෙන් පිටද. right. එහෙනම් ඒක දාගන්න. ඒක දාගන්න ඔයා මෙතන මෙන්න මෙයාට වම් පැත්තෙන් දාගන්න ව්‍යාපාරයේ පිටත පවතින ව්‍යාපාරයේ පිටත පවතින මෙයා ව්‍යාපාරයේ තුල පවතින මේ දෙන්න ව්‍යාපාරයේ පිටත. හරි. එතකොට ශක්තියින් අවස්ථා කියන එක දියුණුවට බලපාන දුර්වලතාව තර්ජන කියන එක පරිහානියට බලපාන. පැහැදිලිද නේද? right. එතකොට මේ සෙට් එක දියුණුවට බලපානවා දුර්වලතාව තර්ජන කියන එක පරිහානියට බලපානවා. හරිද? ඊළඟට ව්‍යාපාරයේ තුල පවතිනවා ශක්තියින් දුර්වලතා ව්‍යාපාරයේ පිටත පවතිනවා අවස්ථා තර්ජන කියන ඒවා. පැහැදිලිද? දැන් අපි එකින් එකට ලියා ගමු. එන්න ශක්තියින් වලට මෙයාගේ අපි ලියා ගමු 1 2 3 4 right. පළවෙනි එකේ ලියන්න ශක්තියින් යටතේ පළවෙනි එකේ ලියන්න අධික කැපවීම ශක්තියක්. අධික කැපවීම. හරිනේ. ඊට පස්සේ දැනුම අපිට ගන්න පුළුවන්. දැනුම කියන්නේ ශක්තිය. ව්‍යාපාරය පිළිබඳ දැනුම. ව්‍යාපාරය පිළිබඳ දැනුම. ව්‍යාපාරය පිළිබඳ දැනුම. ඊළඟට ලියා ගන්න කළමනාකරණ අත්දැකීම්. කළමනාකරණ අත්දැකීම්. ඊළඟට හතරවෙනි එක ලියා ගන්න මානව සම්පත් කළමනාකරණ හැකියාව. මානව සම්පත් කළමනාකරණ හැකියාව. ඒවා ඔක්කොම පුතේ අපි කතා කරනවා ශක්තිය. හරි. ඊළඟට එන්න දුර්වලතා වලට. right. 1 2 3 4 5 6 මේ සෙට් එකම මේ ටිකම right. දුර්වලතා. පළවෙනි එකට එන්න. පළවෙනි එක ලියන්න අඩු අත්දැකීම්. කියන්නේ දුර්වලතාවය. හරි. අඩු අත්දැකීම්. ඊළඟ ලියන්න නොපුහුණු සේවකීන් ඉන්නවා නම් ඒත් අපේ තියෙන දුර්වලතාවයක්. නොපුහුණු සේවකීන්. හරි. ඊළඟ ලියන්න සේවකීන් පිළිබඳ දුර්වල ආකල්ප. ඒ කියන්නේ මොනවද? අපි අපේ යටතේ වැඩ කරන සේවකයෝ පිළිබඳ දුර්වල ආකල්පවල ඉන්නවා. එයා වැඩ කරන්නේ ඇත්තටම වැඩ කරන්නේ නැති වේද? නැත්නම් අපේ තියෙන බඩු හොරකම් කරගෙන ගෙදර අයියයි.
හරි දුර්වල ආකල්ප තියන් ඉන්නවා. එතකොට අපිට ඒක ලොකු ගැටලුවක් අපේ ව්‍යාපාරය වැටෙන්න තියෙන ගැටලුවක්. right ඊළඟට ප්‍රාග්ධනයේ හිඟවීම මුදල් මදිකම දුර්වලතාවයක්. right ප්‍රාග්ධනයේ හිඟවීම. ඊළඟට මූල්‍ය කළමනාකරණය පිළිබඳ අඩු දැනුම. මූල්‍ය කළමනාකරණය පිළිබඳ අඩු දැනුම. මූල්‍ය කළමනාකරණය පිළිබඳ අඩු දැනුම. පහක් ලියාගත්තනේ. right හයවෙනි එක ලියන්න. හයවෙනි එක නූතන තාක්ෂණික ක්‍රම සමග අනුගත නොවීම. right නව අලුත් ටෙක්නොලොජියත් එක්කන් අනුගත වෙන්නේ නැහැ අප්ඩේට් වෙන්නේ නැහැ. නූතන තාක්ෂණික ක්‍රම සමග අනුගත නොවීම. නූතන තාක්ෂණික ක්‍රම සමග අනුගත නොවීම. right දැන් පළවෙනි ලියාගත්ත අඩු අත්දැකීම්. දෙවෙනි එක නොපුහුණු සේවකයන් ඉන්නවා නම් ඊට පස්සේ සේවකයන් පිළිබඳ දුර්වල ආකල්ප ඊට පස්සේ මුදල් නැතිකම ඊට පස්සේ අපිට කළමනාකරණය පිළිබඳ දැනුම අඩුකම right ඊට පස්සේ අප්ඩේට් වෙන්නේ නැහැ අපි අලුත් තාක්ෂණත් එක්ක අප්ඩේට් වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ දේවල් අපි කතා කරා right ඊළඟට එන්න අවස්ථාවලට right අවස්ථා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි අවස්ථාවන් ටික right පළවෙනි ලියාගන්න තරඟකරුවන්ගේ දුර්වලතා තරඟකරුවන්ගේ දුර්වලතා තරඟකරුවන්ගේ දුර්වලතා හරි තරඟකරුවන්ගේ දුර්වලතා ඊළඟට ලියාගන්න පුහුණු ශ්‍රමයේ සුලභතාව පුහුණු ශ්‍රමයේ සුලභතාව පුහුණු ශ්‍රමයේ සුලභතාව ඊළඟට යෙදවුම් සුලභ වීම යෙදවුම් සුලභ වීම යෙදවුම් සුලභ වීම right ඊළඟට ලියන්න වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුම වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුම වර්ධනය වන වෙළඳපොළ ඉල්ලුම ඊළඟට ලියන්න රාජ්‍ය අනුග්‍රහය රාජ්‍ය අනුග්‍රහය රාජ්‍ය අනුග්‍රහය ඊළඟට ලියන්න පාරිභෝගිකයන්ගේ අධික රුචිය කැමැත්ත අවස්ථාවක් නේ අපිට පාරිභෝගිකයන්ගේ අධික රුචිය පාරිභෝගිකයන්ගේ අධික රුචිය right ඊළඟට ලියන්න අපේක්ෂිත නිෂ්පාදන ප්‍රාදේශීයව හිඟ වෙනවා අපේක්ෂිත නිෂ්පාදන ප්‍රාදේශීයව හිඟවීම අපේක්ෂිත නිෂ්පාදන ප්‍රාදේශීයව හිඟවීම අපේක්ෂිත නිෂ්පාදන ප්‍රාදේශීයව හිඟවීම ප්‍රාදේශීයව හිඟවීම හරිනේ right ඊට පස්සේ එන්න තරජන වලට තරජන 1යි 2යි 3යි 4යි 5යි 6යි right තරජන වල පළවෙනි එක ලියා ගන්න තරජන වල පළවෙනි එක right තරජන වල highlight කරගත්තේ නෑ අර මේ තේනවා බාහිරව පවතින කියන වචනේ highlight කරගන්න ව්‍යාපාරයෙන් බාහිර කියන ව්‍යාපාරයට බාහිරව පවතින හරි ඊට පස්සේ ව්‍යාපාරයේ පරිහානියට බලපාන highlight කරන්න පරිහානියට බලපාන නේ නේ පරිහානියට බලපාන ව්‍යාපාරයෙන් පිටත පවතින මෙයා ගත්තාම දියුණුවට බලපාන පිටත පවතින මෙයා ගත්තාම දියුණුවට බලපාන ව්‍යාපාරය තුල පවතින දුර්වලතා ගත්තාම පරිහානියට බලපාන ව්‍යාපාරය තුල පවතින වැඩේ පැහැදිලිනේ හරි ලියා ගන්න තරජන වල පළවෙනි එක ස්වභාවික විපත් ස්වභාවික විපත් ස්වභාවික විපත් ඊළඟට යටිතල පහසුකම් දුර්වල වීම යටිතල පහසුකම් දුර්වල වීම යටිතල පහසුකම් දුර්වල වීම පාරවල් නැහැ ජලය නැහැ ගබඩා පහසුකම් නැහැ අපිට right ඔය වගේ ඒවා යටිතල පහසුකම් දුර්වල වීම ඊට පස්සේ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම අමුද්‍රව්‍ය මිල ඉහළ යාම අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ඊළඟට ප්‍රජා උද්ඝෝෂණ ප්‍රජා උද්ඝෝෂණ ප්‍රජා උද්ඝෝෂණ ප්‍රජා උද්ඝෝෂණ හරි ඊළඟට ලියන්න දේශීය හා විදේශීය තරඟකාරීත්වය
දේශීය හා විදේශීය තරංකාරීත්වය. දේශීය හා විදේශීය තරංකාරීත්වය. දේශීය හා විදේශීය තරංකාරීත්වය. ඊළඟට ලියන්න අවසාන එක රාජ්‍ය මැදිහත් වීම කමාවක් රාජ්‍ය මැදිහත් වීම කමාවක් නීති රීති හා රෙගුලාසි නීති රීති හා රෙගුලාසි නීති රීති හා රෙගුලාසි නීති රීති හා රෙගුලාසි හරිනේ රයිට් ඔන්න ෂඩුවත විශ්ලේෂණය යටතේ අපිට මෙන්න මේ ටික අපි ඇනලයිස් කරොත් එහෙම අපිට පුළුවන් ව්‍යාපාර අවස්ථාවන් අඳුරගන්න රයිට් එහෙනම් ඊළඟ එක අපි කතා කරමු වෙළඳපොළ පර්යේෂණ හා සමීක්ෂණ වෙළඳපොළ පර්යේෂණ හා සමීක්ෂණ වෙළඳපොළ පර්යේෂණ හා සමීක්ෂණ රයිට් එන්න ඔයා පැත්තට වෙළඳපොළ පර්යේෂණ හා සමීක්ෂණ වෙළඳපොළ පර්යේෂණ හා සමීක්ෂණ වෙළඳපොළ පර්යේෂණ හා සමීක්ෂණ right වෙළඳපොළ පර්යේෂණ හා සමීක්ෂණ හරි එතකොට මේ යටතේ කියනවා බලන්න මෙන්න මෙහෙම සෑම ව්‍යවසායකයෙකු විසින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථමව වෙළඳපොළ පර්යේෂණ සහ සමීක්ෂණ කරන්න ඕනලු එමගින් ඔවුන්ට වෙළඳපොළ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන් කියලා කියනවා හරිනේ right එහෙනම් ඔන්න ඔතන ලියන්න සමීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා right කොටුව ඇතුලේ ලියන්න අලු පාට කොටුව ඇතුලේ ලියන්න සමීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා වෙළඳපොළ සමීක්ෂණයක් යනු වෙළඳපොළ සමීක්ෂණයක් යනු වෙළඳපොළ සමීක්ෂණයක් යනු වෙළඳපොළ හා අලෙවිකරණයට අදාළ වෙළඳපොළ හා අලෙවිකරණයට අදාළ වෙළඳපොළ හා අලෙවිකරණයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු ලබා ගැනීම සඳහා වෙළඳපොළ සමීක්ෂණයක් යනු වෙළඳපොළ හා අලෙවිකරණයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු ලබා ගැනීම සඳහා right ඔතපාට පැනගිල්ල ලියන්න අරමුණු පිහිටුවා ගැනීම අරමුණු පිහිටුවා ගැනීම ක්‍රමාවක් අරමුණු වලට අනුව අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීම අරමුණු වලට අනුව අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීම අරමුණු වලට අනුව අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීම ක්‍රමාවක් විශ්ලේෂණය 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 ක්‍රමාවක් ඇගයීම හා ඇගයීම හා ඇගයීම හා ඉදිරිපත් කරමින් නිගමනවලට එළඹීම වේ ඉදිරිපත් කරමින් නිගමනවලට එළඹීම වේ ඉදිරිපත් කරමින් නිගමනවලට එළඹීම වේ හරිනේ right එහෙනම් දැන් තියෙනවා වෙළඳපොළ සමීක්ෂණයක වැදගත්කම right කරුණු තුනක් ඇසුරෙන් අපිට කතා කරන්න පුළුවන් right වෙළඳපොළ සමීක්ෂණයක වැදගත්කම ලියන්න පුතේ පළවෙනි එක ලියන්න පළවෙනි එක වෙළඳපොළ ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට ඒ කියන්නේ මෙතන ප්‍රධාන මාතෘකාව අපේ කතා කරන වෙළඳපොළ ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට සමීක්ෂණයක් වැදගත් වෙනවා right ඊළඟ ලියන්න සම්පත්තා වෙළඳපොළ අවස්ථාවන් ඇසුරෙන් සම්පත්තා වෙළඳපොළ අවස්ථාවන් ඇසුරෙන් උචිත ව්‍යාපාරය තීරණය කිරීමට සම්පත්තා වෙළඳපොළ අවස්ථා ඇසුරෙන් උචිත ව්‍යාපාරය තීරණය කිරීමට උචිත ව්‍යාපාරය තීරණය කිරීමට right තුන්වෙනි එක ලියන්න තරඟකරුවන් හඳුනා ගැනීම මගින් තරඟකරුවන් හඳුනා ගැනීම මගින් තරඟකරුවන් හඳුනා ගැනීම මගින් සාර්ථකව මුහුණ දීමට
තරංකරුවන් හඳුනා ගැනීම මගින් සාර්ථකව මුහුණ දීමට. හරිනේ? රයිට්. දැන් තියෙනවා වෙළඳපොළ සමීක්ෂණයකට තොරතුරු ලබා ගන්න ක්‍රම. පළවෙනි එක අපි ප්‍රාථමික දත්ත, දෙවෙනි එක ද්විතීයික දත්ත විදිහට කතා කරනවා. බලමු ප්‍රාථමික දත්ත කියන්නේ මොනවද කියලා. ව්‍යාපාරයේ ලිපි ලේඛන මගින් හෝ ව්‍යාපාරයේ විසින් ප්‍රථම වතාවට රැස් කරන දත්ත ප්‍රාථමික දත්ත. හයිලයිට් කරගන්න ප්‍රථම වතාවට රැස් කරන දත්ත. නිරීක්ෂණ හා පරීක්ෂණ ගන්න පුළුවන් ප්‍රශ්නාවලිය හා සම්මුඛ සාකච්ඡා ගන්න පුළුවන් ප්‍රශ්න අහනවා. ඒ සම්මුඛ සාකච්ඡා තියෙනවා. ඒ වගේ දේවල්. ද්විතීයික දත්ත බලන්න තොරතුරු රැස් කරන විදිය. වෙනත් පුද්ගලයන් හෝ ආයතන රැස් කරන ලද දත්ත නැවත ප්‍රයෝජනයට ගන්නා විට ඒවා ද්විතීයික දත්ත. කියන්නේ වෙනත් පුද්ගලින් නැත්නම් වෙනත් ආයතන රැස් කරපු දත්ත අපි ප්‍රයෝජනයට ගන්නවා. රයිට්? මහ බැංකු වාර්තාවට අනුව අපි ඒවා ඒ වගේ තියෙන තොරතුරු ගන්නවා. ඊට පස්සේ වෙනත් ආයතන වල පර්යේෂණ හා වාර්තා ගන්නවා. අන්න ඒ වගේ දේවල්. ප්‍රාථමික දත්ත කියලා කියන්නේ අපි සම්මුඛ සාකච්ඡා තියෙනවා ප්‍රශ්නාවලි තියලා අපි තොරතුරු එක රැස් කරනවා. නිරීක්ෂණය කරනවා. රයිට්? හරි? නිරීක්ෂණය කරන්නේ. හරි? එක එක තැන්වල ඉඳලා අපි බලනවා. හැමතැන හැම දෙයක් ගැනම හොයනවා. තොරතුරු හොයනවා. නිරීක්ෂණය කරනවා. පරීක්ෂණ පවත්වනවා. අන්න ඒ වගේ දේවල් වලට. හරිනේ? රයිට්. දැන් ඔතන තියෙනවා ව්‍යාපාර සැලැස්මක් කියලා 17 5 පස්වෙනි අනුමාතෘකාව අපේ පාඩමේ ඔතන හොම්මම තියලා ඔයා චුට්ටක් එන්න නියුට් එකේ පිටු අංක 20ට එන්නකෝ. නියුට් එකේ පිටු අංක 20ට මූල්‍ය සැලැස්ම හා මූල්‍ය කළමනාකරණය කියන එකට පොඩ්ඩක් එන්නකෝ. මූල්‍ය සැලැස්ම හා මූල්‍ය කළමනාකරණය කියන මාතෘකාවට එන්න. මූල්‍ය සැලැස්ම හා මූල්‍ය කළමනාකරණය 17 7 මූල්‍ය සැලැස්ම හා මූල්‍ය කළමනාකරණය. මූල්‍ය සැලැස්ම හා මූල්‍ය කළමනාකරණය. මූල්‍ය සැලැස්ම හා මූල්‍ය කළමනාකරණය. right. එතන මෙතනදී බලන්නකෝ මේ අපි කතා කරනවා දැන් සාමාන්‍යයෙන් මූල්‍ය කියලා කියන්නේ අපිට ව්‍යාපාරයකදී මුදල් ගැන අපි කතා කරන්නේ මෙතනදී. ඒකට ව්‍යාපාරයක් පටන් ගන්න නම් මතක තියාගන්න මුදල් නැතුව බෑනේ. ව්‍යාපාරයක් පටන් ගන්න නම් මුදල් ඕනේ. මුදල් නැතුව බෑ. හරි. එතකොට ව්‍යාපාරයක් පටන් ගන්න අපිට මුදල් ලබා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. මුදල් ලබා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අභ්‍යන්තර මූල්‍ය මාර්ග, අනිත් එක බාහිර මූල්‍ය මාර්ග. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම ඔයා ඉල්ල ගන්නවා ගෙදර තාත්තගෙන් නැත්නම් අයියාගෙන් ඉල්ල ගන්න. හරි? සල්ලි ඉල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. නැත්නම් බැංකුවකින් ලෝන් එකක් දාන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ඉඩම උකස් තියන්න පුළුවන්. නැත්නම් ඉඩමක් විකුණන්න පුළුවන්. නැත්නම් ඔයාලා තියෙන වාහනයක් විකුණන්න පුළුවන්. රයිට්? ඔන්න ඔය වගේ දේවල් වලින් අපිට ව්‍යාපාරයක් පටන් ගන්න මුදල් හොයා ගන්න පුළුවන්. මම නිකන් මේ සරල උදාහරණ ටිකක් තමයි කිව්වේ. හරිද? ආච්චි අම්මා කෙනකින් ඉල්ල ගන්න පුළුවන්. ඔයාලගේ නාති කෙනකින් ඉල්ල ගන්න පුළුවන් කාගෙන් හරි. හරිද? නංගිගෙන් මල්ලිගෙන් අයියාගෙන් අක්කාගෙන් අම්මාගෙන් තාත්තගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඔය විදිහට ඉල්ලගෙන අපිට ව්‍යාපාර බිස්නස් එක පටන් ගන්න පුළුවන්. හරිද? අන්න එහෙම මුදල් ඉල්ල ගන්න ක්‍රම නැත්නම් මුදල් ව්‍යාපාරය පටන් ගන්න අපිට මුදල් ලබා ගන්න ක්‍රම අපි ආකාර දෙකකට වර්ග කරනවා. එකක් තමයි පුතේ අභ්‍යන්තර මූල්‍ය මාර්ග. පළවෙනි එක තමයි අභ්‍යන්තර මූල්‍ය මාර්ග. අභ්‍යන්තර මූල්‍ය මාර්ග. දෙවැනි එක තමයි බාහිර මූල්‍ය මාර්ග. බාහිර මූල්‍ය මාර්ග. හරිනේ? අභ්‍යන්තර මූල්‍ය මාර්ගයි බාහිර මූල්‍ය මාර්ග. බලමුකෝ අභ්‍යන්තර මූල්‍ය මාර්ග කියන්නේ මොනවද කියලා. එන්නකෝ. කොහොමද අභ්‍යන්තර මූල්‍ය මාර්ග? අපි අභ්‍යන්තර ක්‍රමවේදයක් මගින් කොහොමද මුදල් හොයාගන්නේ ව්‍යාපාරයකට? රයිට්. බලන්න. ඔකේ තියෙනවා අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග මගින් ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයා ගැනීම ඉතා පහසුයි කියලා කියනවා. හරි? එනම් ඉක්මනින් ලබාගත හැකි වීම. හයිලයිට් කරන්න. ඉක්මනින් ලබාගත හැකි වීම. ඊළඟ නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. හරි? හයිලයිට් කරන්න. නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. අවම වීම. ඊට පස්සේ අපකරුවන් අවශ්‍ය නොවීම. අපකරුවන් අවශ්‍ය නොවීම. හයිලයිට් කරන්න. ඊළඟ පොලියක් නොමැති වීම. පොලියක් නොමැති වීම. හරි. එහෙනම් දැන් ඔයාලට චුටි අවබෝධයක් එන්න ඕනේ මොකක්ද මේ කියන්නේ කියලා. කොහෙන් මුදල් ගන්න ක්‍රමයක්ද මේ කියන්නේ. උදාහරණයක් විදිහට ඔයා ඉල්ල ගන්නවා තාත්තගෙන් ගිහිල්ලා.
තාච්චිගෙන් ඉල්ල ගන්නවා අයියාගෙන් ඉල්ල ගන්නවා ගිහිල්ලා. හරි. පොලියක් ඉල්ල ගන්නවද? නෑ. කොහේ හරි තැනක එක්ක ඉන්න යන්න කියලා ලෝය කෙනෙක් ගාව අස්සම් කරලා මුද්දරයක් උඩ අස්සම් කරලා එහෙම තියනවද? අස්සම් කරලා එහෙම පොලියක් අනිවාර්යෙන් අය කරනවා. ඒ වගේ දේවල් නීතිමය පැත්තෙන් එහෙම ක්‍රියාමාර්ගයක් ගන්නවද? නෑ. හරි. ඊට පස්සේ අපකරුවෝ ඕනද? දැන් ඔබේ යාළුවා හරි කවුරු හරි එක්කවරෙන් අපකරුවෙක් විදිහට අස්සම් කරන්න. එහෙම කියනවද? ඈ? එහෙම කියන්නේ නැහැ නේ කිසිම වෙලාවක. රයිට්. ඊළඟ පොලියක් ඉල්ලනවද? පොලියක් ඉල්ලන්නේ. නෛතික පුද්ගලයා භාවයක් නොමැති වීම කියලා කියන්නේ අවම වීම කියන්නේ නීතිමය පැත්ත අවමයි. ඒ කියන්නේ ඔයා මුදල් දුන්නේ නැහැ කියලා ඉවරලා පොලිසිය යන්න බෑනේ එහෙම. හරිද? දැන් ඔයාගේ අයියාගෙන් ඔයා සල්ලි ඉල්ලගෙන ඔයා සල්ලි දුන්නේ නැහැ කියලා ඉවරලා අයියා පොලිසිය යනවා. එහෙම වෙන්නේ නැහැ. නීතිමය නෛතික පුද්ගලයාවක් නැහැ. හරිනේ? ඔන්න. රයිට් උදාහරණ ලියන්න අපිට කොහොමද ගන්න පුළුවන්? පළවෙනි එක. හරි? ඔතන තරු ලකුණු ටිකේ ලියන්න. පළවෙනි තරු ලකුණ නෑදෑ හිතමිතුරෙකුගෙන් ඉල්ලා ගැනීම. නෑදෑ හිතමිතුරෙකුගෙන් ඉල්ලා ගැනීම. රයිට්? නෑදෑ හිතමිතුරෙකුගෙන් ඉල්ලා ගැනීම. හරි? ඊළඟ ලියන්න වත්කම් අලවිය. තියෙන දෙයක් විකුණනවා. වත්කම් අලවිය. වත්කම් අලවිය. ඊළඟට ලාභය නැවත ආයෝජනය. ලාභය නැවත ආයෝජනය. කියන්නේ අපිට මොකක් හරි අපි ව්‍යාපාරයක් පටන් ගන්න තියෙන එකක් කරගෙන යනවා නම් ඒකෙන් ලැබෙන ලාභය ආය නැවත අපි ආයෝජනය කරලා අපි ගන්නවා. රයිට්? ලාභය නැවත ආයෝජනය. ඊළඟට කාරක ප්‍රාග්ධන ණය දීම. කාරක ප්‍රාග්ධන ණය දීම. කාරක ප්‍රාග්ධන ණය දීම. කාරක ප්‍රාග්ධන ණය දීම. ඊළඟට ඡය වෙන් කිරීම. ඡය වෙන් කිරීම. ඡය වෙන් කිරීම. හරිනේ? රයිට්. ඔතන අපි උඩ කතා කරා අභ්‍යන්තර මූල්‍ය මාර්ග. දැන් ඔහොම වෙන්න බාහිර මූල්‍ය මාර්ග වලට. බාහිර මූල්‍ය මාර්ග වලට. බාහිර මූල්‍ය මාර්ග වල බලන්න තියෙනවා ව්‍යාපාරයට අයත් බාහිර ආයතන මගින් මුදල් සපයා ගැනීම බාහිර මූල්‍ය සම්පාදනය කියලා කියනවා. එතකොට ඒකෙදි අපකරුවන් අවශ්‍ය වීම highlight කරන්න. අපකරුවෝ ඕනේ. පොලියක් අය කරනවා highlight කරන්න. වෙන වෙනම highlight කරන්න. ඉක්මනින් ලබා ගැනීමේ අපහසුතාව තියෙනවා. අපිට ඉක්මනට ගන්න බෑ ගිහිල්ලා. හරි? අපිට තියෙන ඇප්ලිකේෂන් ෆිල් කළා. හරිද? ඊට පස්සේ සමහරවිට ග්‍රාම සේවක සහතික අරගෙන හරි අපි ගත්තොත් එහෙනම් සාම මිනිස්සුරු කරෙක්ගෙන් අස්සන් අරගෙන උද්දර උඩ අස්සන් කරලා ඒව අරගෙන අපි ගිහිල්ලා ගන්න ඕනේ. ඒක ෂණිකව අපිට ගන්න බෑ. ඉක්මනින් ගන්න බෑ. වෙලා යනවා. පොලියක් අය කරන ඒවට. හරිද? එපකරුව අනිවාර්යෙන් ඕනේ. ඔය වගේ දේවල් තියෙනවා. දැන් ලියා ගන්න ඒවට. දිගු කාලීන ණය. දිගු කාලීන ණය. දිගු කාලීන ණය. හරිද? ඊළඟ ලියා ගන්න ණය කර. ණය කර. දිගු කාලීන ණය. ඊට පස්සේ ණය කර. ඊට පස්සේ උකස් කිරීම. උකස් කිරීම. ඊට පස්සේ කුලියට ගැනීම. කුලියට ගැනීම. පල්බදු. පල්බදු. බැංකු අයිරා. බැංකු අයිරා. බැංකු අයිරා. හරිනේ? රයිට්. දැන් ඔතන තියෙනවා මූල්‍ය කළමනාකරණය. මූල්‍ය කළමනාකරණය තියෙනවා. මූල්‍ය කළමනාකරණය යටතේ තියෙනවා හරි ප්‍රධාන අනුමාතෘකා කීපයක් තියෙනවා. මූල්‍ය සටහන් තබා ගැනීම, ආදායම් ප්‍රකාශන, හරි. ඊට පස්සේ වියදම් ප්‍රකාශන, මූල්‍ය වාර්තා, වෙළඳ ලාභ අලාභ කිලෝ. හරි. ඒතර අපි අද ගණනය කිරීම ටිකක් කරනවා ඈ. හරි. ඔහොම මෙන්නකෝ මූල්‍ය කළමනාකරණය යටතේ මූල්‍ය සටහන් තබා ගැනීම කියන එකට මූල්‍ය කළමනාකරණය යටතේ මූල්‍ය සටහන් තබා ගැනීම මූල්‍ය කළමනාකරණය කියන මාතෘකාව යටතේ මූල්‍ය කළමනාකරණය කියන මාතෘකාව යටතේ එන්න
මූල්‍ය සටහන් තබා ගැනීම. මූල්‍ය සටහන් තබා ගැනීම. රයිට්. ඒක ලියා ගන්න එහෙම. මූල්‍ය සටහන් තබා ගැනීම. හරි. මෙයාට ලියා ගන්න මෙහෙම. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී එදිනෙදා සිදුවන ගනුදෙනු එදිනෙදා සිදුවන ගනුදෙනු එදිනෙදා සිදුවන ගනුදෙනු වාර්තා තබා ගැනීම අනිවාර්ය කාර්යයකි. රයිට්. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී එදිනෙදා සිදුවන ගනුදෙනු වාර්තා තබා ගැනීම අනිවාර්ය කාර්යයකි. එදිනෙදා කරන කාර්යයන් අපි වාර්තා කරලා තියාගන්න, ලියලා තියාගන්නවා. හරි සටහන් කරලා තියාගන්නවා. නැත්නම් කම්පියුටර් එකට ඇඩ් කරලා තියාගන්නවා. මේවා තුළින් ව්‍යාපාරයේ ආදායම් වියදම් මේවා තුළින් ව්‍යාපාරයේ ආදායම් වියදම් සහිත ප්‍රකාශන සකස් කළ හැක. මේවා තුළින් ව්‍යාපාරයේ ආදායම් වියදම් සහිත ප්‍රකාශන ආදායම් වියදම් සහිත ප්‍රකාශන ආදායම් වියදම් සහිත ප්‍රකාශන සකස් කළ හැක. රයිට්. ඒකටම මෙම වාර්තා ව්‍යාපාරයේ අයිතිකරුට සමාවක් කළමනාකරුවන්ට ප්‍රයෝජනවත් වේ. මෙම වාර්තා ව්‍යාපාරයේ කළමනාකරුවන්ට හරි ව්‍යාපාරයේ අයිතිකරුට ප්‍රයෝජනවත් වේ. හරිනේ. රයිට්. දෙවෙනි එක ලියා ගන්න ආදායම් ප්‍රකාශන හරි. ලියන මේකට ආදායම් ප්‍රකාශනය සකස් කිරීම සඳහා ඉහතදී සඳහන් කළ මූල්‍ය වාර්තා ආදායම් ප්‍රකාශනය සකස් කිරීම සඳහා ඉහතදී සඳහන් කළ මූල්‍ය වාර්තා ලයිරක් මූල්‍ය සටහන් වැදගත්තේ ඊට පස්සේ තුන්වෙනි එක ලියා ගන්න වියදම් ප්‍රකාශනය right. එයාට ලියන්න ව්‍යාපාරයක් අත්පිට මුදලට හෝ විවිධ ක්‍රම හරහා සිදු කරන වියදම් පවතී. ව්‍යාපාරයක් අත්පිට මුදලට හෝ විවිධ ක්‍රම හරහා සිදු කරන වියදම් පවතී. එලෙස සිදු කරන විවිධාකාර වියදම් සටහන් කිරීම සඳහා වියදම් ප්‍රකාශනයක් පවත්වාගෙන යයි. වියදම් ප්‍රකාශනයක් පවත්වාගෙන යයි. හරි රයිට්. ඊළඟට ලියන්න මූල්‍ය වාර්තා. හරි. ලියන්න මෙහෙම ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය මැන ගැනීම සඳහාත්
අනාගත තීරණ ගැනීම සඳහා අනාගත තීරණ ගැනීම සඳහා මෙම ප්‍රකාශනය ඉතා වැදගත් වේ. මෙම ප්‍රකාශනය ඉතා වැදගත් වේ. මෙම ප්‍රකාශය කියලා දාගමු ඈ. මෙම ප්‍රකාශය ඉතා වැදගත් වේ. මෙම ප්‍රකාශය ඉතා වැදගත් වේ. right. එකට ලියන්න. මෙහිදී වෙළඳගිනුම් කමාවක් ලාභාලාභ ගිනුම් කමාවක් මෙහිදී වෙළඳගිනුම් ලාභාලාභ ගිනුම් කමාවක් ශේෂ පත්‍රය මූල්‍ය වාර්තා ලෙස භාවිත කරයි. මූල්‍ය වාර්තා ලෙස භාවිත කරයි. මූල්‍ය වාර්තා ලෙස භාවිත කරයි. හරිනේ? right. එහෙනම් ඔන්න වැදගත් මේක අපි කතා කරනවා. වෙළඳ ලාභාලාභ ගිණුම්. වෙළඳ ලාභාලාභ ගිණුම්. ලාභ අලාභ ගිණුම්. වෙළඳ ලාභාලාභ ගිණුම්. හරිනේ? right. එයා යටතේ ලියන්න මෙහෙම. එයා යටතේ ලියන්න මෙහෙම. අර යටින් තියෙන තර ලකුණු දෙකේ නෙමෙයි ඈ. හරි? ව්‍යාපාරයක ඉදිරි තීරණ ගැනීම සඳහා ව්‍යාපාරයක ඉදිරි තීරණ ගැනීම සඳහා මෙම වෙළඳ ලාභාලාභ ගිණුම් සකසයි. මෙම වෙළඳ ලාභාලාභ ගිණුම් සකසයි. ව්‍යාපාරයක ඉදිරි තීරණ ගැනීම සඳහා මෙම වෙළඳ ලාභාලාභ ගිණුම් සකසයි. හරිද? ඊට පස්සේ ලියන්න මෙය ව්‍යාපාරයේ මූල්‍ය වාර්තාවකි. මෙය ව්‍යාපාරයේ මූල්‍ය වාර්තාවකි. මෙය ව්‍යාපාරයේ මූල්‍ය වාර්තාවකි. හරි. දැන් මෙයා යටතේ ලියාගන්න පළවෙනි තරු ලකුණ. ලියන්න මෙහෙම ව්‍යාපාරයක ප්‍රධාන වෙළඳ කටයුතු මගින් ව්‍යාපාරයක ප්‍රධාන වෙළඳ කටයුතු මගින් ව්‍යාපාරයක ප්‍රධාන වෙළඳ කටයුතු මගින් අදාළ ගිණුම් වර්ෂය තුල අදාළ ගිණුම් වර්ෂය තුල අදාළ ගිණුම් වර්ෂය තුල උපයන ලද දල ලාභය තක්සේරු කිරීමට උපයන ලද දල ලාභය තක්සේරු කිරීමට උපයන ලද දල ලාභය තක්සේරු කිරීමට වෙළඳ ගිණුම් සකසයි. වෙළඳ ගිණුම් සකසයි. වෙළඳ ගිණුම් සකසයි. වෙළඳ ගිණුම් සකසයි. right. දෙවැනි තර ලකුණ ලියා ගන්න. හරි. අතු පාට පැනෙල් ලියන්න එක. දල ලාභය අනු දල ලාභය අනු දල ලාභය අනු අදාළ කාල සීමාව තුළ අදාළ කාල සීමාව තුළ සමස්ත විකුණුම් ආදායම හා සමස්ත විකුණුම් ආදායම හා සමස්ත විකුණුම් ආදායම හා විකුණුම් පිරිවැය අතර වෙනසයි. 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 එහෙනම් සමීකරණ දීලා තියෙනවා බලන්න දල ලාභය සමානයි විකුණුම් ආදායම රින විකුණුම් පිරිවැයනේ. හරි. එතකොට දල ලාභය සමානයි දල ලාභය සමානයි
විකුණුම් ආදායමෙන් අඩු කරනවා පිරිවැය. විකුණුම් පිරිවැය. හරිනේ. මේ විදිහට. හරි. විකුණුම් ආදායම කියන්නේ මොකක්ද? විකුණුම් ආදායම කියන්නේ මොකක්ද? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙහෙම ඔයා බෑග් මහනවා. හරි. එතකොට බෑග් එකක් ඔයා විකුණන්නේ රුපියල් 1000කට. රුපියල් 1000කට බෑග් එකක් විකුණන්නේ. එතකොට ඔයා බෑග් පහක් විකුණුවොත් රුපියල් 5000යි නේ. බෑග් පහක් විකුණුවොත් ඔයාලට රුපියල් 5000ක ආදායමක් ලැබෙනවා. හරිද? ඊළඟට විකුණුම් පිරිවැය කියන්නේ මොකක්ද? විකුණුම් පිරිවැය කියන්නේ මොකක්ද? ඔයාට මේ එක බෑග් එකක් හදන්න යනවා රුපියල් 500ක්. රුපියල් 500ක් යනවා. හරිද? එතකොට ඔයා මේ බෑග් පහ හදන්න ඔයාට යනවා රුපියල් 2500ක්. ඔන්න ඔයාට ගියපු පිරිවැය. ඔයාට ගිහිල්ලා තියෙනවා රයිට්. ඔයාට ගිහිල්ලා තියෙනවා බෑග් පහ හදන්න රුපියල් 2500ක්. ඔයා බෑග් පහ විකුණලා තියෙනවා රුපියල් 5000කට. එහෙනම් මේ 5000න් අඩු කරනවා මේ රුපියල් 2500. එතකොට ඔන්න ඔයාට එනවා මොකක්ද? ඔයාට එනවා ලාභය කොච්චරද කියලා. දැන් ලාභය කොච්චරද කියලා. පැහැදිලි හරිම කරලානේ. රයිට්. හරි. එහෙනම් ඔන්න බලන්න විකුණුම් ආදායම භාණ්ඩ හෝ සේවා විකිණීමෙන් ව්‍යාපාරයට ලැබුණු මුදල ශුද්ධ විකුණුම් හෝ විකුණුම් ආදායම ලෙස හැඳින්වෙනවලු. ශුද්ධ විකුණුම් කියලාත් කියනවා අපි. හරි. ඊළඟට විකුණුම් පිරිවැය ව්‍යාපාරයේ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කිරීමට දරූ වියදමයි. රයිට්. ව්‍යාපාරයේ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කිරීමට දරූ වියදම. දැන් උදාහරණයක් විදිහට මෙතන අපිට ගන්න පුළුවන් මේ බෑග් එක හදන්න ඔයාලට මේ අමුද්‍රව්‍ය වලට ඊට පස්සේ අපිට ගත්තොත් එහෙම විදුලියට මෙතන මේ 500 ගිහිල්ලා තියෙන අපිට කියන්න පුළුවන් මැෂින් එකට කරන්ට් එකට ගිහිල්ලා තියෙන්න පුළුවන්. හරිද? මම මෙතන ලිව්වොත් එහෙම ඔයාලට යන්න පුළුවන් අමුද්‍රව්‍ය වලට මෙතන යන්න පුළුවන්. හරි. අමුද්‍රව්‍ය වලට බෑග් එක හදන්න යන අමුද්‍රව්‍ය ලෙදර් වලින් නම් ලෙදර් වලින් ඊට පස්සේ මේ බෑග් එකට ෂිපර් දානවා නම් ඒවට යන මේ වියදම් රයිට් අමුද්‍රව්‍ය වලට යන වියදම් ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් විදුලියට යන වියදම් කරන්ට් එකට විදුලිය රයිට් ඊළඟට තව මේක හදනකොට මිනිස්සුන්ට පඩි ගෙවනවා නම් ශ්‍රමය රයිට් ඔය වගේ දේවල් අපිට ගන්න පුළුවන් රයිට් නේ වැඩි පැහැදිලිනේ රයිට් ඔන්න විකුණුම් පිරිවැය හරි අපි මෙතන ශ්‍රමය කියන එක චුට්ටක් පැත්තකට දාමු අපි ගමු අමුද්‍රව්‍ය අමුද්‍රව්‍යෙම ගමු ගොඩක් වෙලාට අපි ගත්තොත් එහෙනම් බෑග් එක හදන්න යන අමුද්‍රව්‍ය වලට ඊට ෂිපර් එකක් දානවා නම් ඊට පස්සේ අපි ඒකට ලස්සන බැජ් එකක් ගහනවා නම් ඊට පස්සේ අපි ඒකට ලෙදර් නම් දාන්නේ ඒවා රයිට් ඒ වගේ වල අපිට ගන්න පුළුවන් විකුණුම් පිරිවැය කියලා. හරිද? දැන් ඔහොම එන්නකෝ අනිත් පැත්තට. හරි. ඔතන තියෙන බලන්න ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය සමානයි මුළු විකුණුම් ආදායමෙන් අඩු කරනවා මුළු විකුණුම් පිරිවැය. මුළු විකුණුම් ආදායමෙන් මුළු විකුණුම් පිරිවැය අඩු කරනවා. මුළු විකුණුම් ආදායම කියන්නේ අපිට ව්‍යාපාර තුළදී සම්පූර්ණ අපිට හම්බුන ආදායම මුළු විකුණුම් පිරිවැයෙන් අඩු කරනවා. දැන් මුළු විකුණුම් පිරිවැය විදිහට අපිට ගන්න පුළුවන් මොනවද? මුළු විකුණුම් පිරිවැය විදිහට අපිට ගන්න පුළුවන් සම්පූර්ණම ගියපු පිරිවැය. දැන් ඒතකොට අපිට ගන්න පුළුවන් මිනිස්සුන්ට පඩි ගෙවපුවා ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ගොඩනැගිලි වලට ගියපුවා දැන් හිතන්නකෝ අපි බෑග් මහන තැනක් නම් ඒ බෑග් මහන තැන කුලියට නම් ඉන්නේ. ඒ ගොඩනැගිලි වලට යන කුලිය ගන්න පුළුවන්. හරි ඊට පස්සේ විදුලිය ගන්න පුළුවන්. ඊට පස්සේ බෑග් වලට ගියපු අමුද්‍රව්‍ය වලට ගියපු කොස්ට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ විදුලි කරන්ට් එකට ගියපුවා ගන්න පුළුවන්. විදුලියට ගියපුවා ගන්න පුළුවන්. ඔය හැමදේම එකතු කරපුවම අපිට මුළු විකුණුම් පිරිවැය එනවා. හරිද? එතකොට මුළු විකුණුම් ආදායමෙන් මුළු විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ අපිට ශුද්ධ ලාභය කොච්චරද කියලා එනවා. ඔක්කොම ටික අඩු කරන්න ඕන අපිට කියපුවා. එතකොට ශුද්ධ ලාභය එනවා. හරිනේ? ඊට පස්සේ දැන් ඔතන යටින් ආයෙ තියෙනවා මුළු විකුණුම් පිරිවැය සමානයි ස්ථාවර පිරිවැය දන විචල්්‍ය පිරිවැය. අන්න ඒක අපි චුට්ටක් කතා කරමුද? පොඩක් කතා කරමු. රයිට්. ඔයා ඔහොම ඔතන ටියුට් එකේ පල්ලෙහාව ඉඩ තියෙනව නේද? ඔතන ටියුට් එකේ යට ඉඩ තියෙනවනේ. හරි. ඔතන කොහේ හරි තැනක ලියා ගන්න. හරි. ටියුට් එකේ ඔතන පල්ලෙහා ඉඩ තියෙනවා. එතන ලියන්න පුළුවන් ඔයාට. ඔය යට දකුණු අත පැත්තේ ඉඩ තියෙනවනේ. එතන ලියන්න. රයිට්. අපි චුට්ටක් ඔතන කතා කරමු. පැහැදිලි කරගමු. ඉස්සල්ලාම අපි කතා කරමු ස්ථාවර පිරිවැය කියන්නේ මොකක්ද කියලා.
right මම මෙතන ලියන්න ස්ථාවර පිරිවැය ස්ථාවර පිරිවැය ඊට පස්සේ අපි කතා කරමු විචල්්‍ය පිරිවැය විචල්්‍ය පිරිවැය ඒක පොඩ්ඩක් වැඩි අවබෝධ කරගන්න ඉමුකෝ එතකොට චුට්ටක් වැඩි සෙට් ස්ථාවර පිරිවැය කියන්නේ මොනවද මේ විදිහටම ලියාගත්තොත් හොඳයි වත් වම් පැත්තෙන් දකුණු පැත්තෙන් උතන ටියුට් එකේ පහලින් පොඩි වැඩ ලියා ගන්න. හරි. ස්ථාවර පිරිවැය කියන්නේ මොකක්ද? ස්ථාවර පිරිවැය. හරි. ලියන්න මෙහෙම ස්ථාවර පිරිවැය යටතට උතන පැත්තකින් නිෂ්පාදන ඒකක ගණන අනුව නිෂ්පාදන ඒකක ගණන අනුව වෙනස් නොවන පිරිවැය නිෂ්පාදන ඒකක ගණන අනුව වෙනස් නොවන පිරිවැය ලියාගෙන අපි කතා කරමු ඈ විචල්්‍ය පිරිවැය වලට ලියා ගන්න නිෂ්පාදන ඒකක ගණන අනුව වෙනස් වන පිරිවැය වෙනස් වන පිරිවැය වෙනස් වන පිරිවැය වෙනස් වන පිරිවැය දැන් උදාහරණයක් ගමුකෝ මෙහෙම ස්ථාවර පිරිවැය කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම හිතන්නකෝ දැන් ඔයා ෆෝන් එකට බිලක් දානවා ෆෝන් එකට බිලක් දැම්මට පස්සේ දැන් මාසෙට මේ බිල් එක දානවනේ හරිද එතකොට දැන් ඔයා ඒකට එක කෝල් එකක් ගත්තත් ඒ බිලම තමයි කෝල් 10ක් ගත්තත් ඒ බිලම තමයිනේ ඒක ස්ථාවරයිනේ ඒක දැන් ඔයාලට එක කෝල් එකක් ගත්තාම එක ගණක් යවෙනවා. තව කෝල් එකක් ගත්තාම තව ගණක් යවෙනවා. තව කෝල් එකක් ගත්තාම තව ගණක් යවෙනවා. එහෙම නෙමෙයි දැන් බිල් එක දැම්මම පස්සේ. හරි. අන්න ඒවා අපි කියනවා ස්ථාවර පිරිවැය. ඒක මාසෙටම එක කෝල් එකක් ගත්තත්, කෝල් 100ක් ගත්තත්, කෝල් 1000ක් ගත්තත් එකම ගාණ තමයි ස්ථාවරයි. ඊළඟට අපි උදාහරණයක් ගත්තොත් ගන්නකෝ පිල්ලින් එක. මොන ඔයා කුලියට ඉන්න තැන. කුලියට ඉන්න තැනක් නම් දැන් ඔයා හිතන්නකෝ ඔයා බෑග් මහන තැනක් කියලා. දැන් ඔයා එක බෑග් එකක් මැහුවත්, බෑග් 10ක් මැහුවත්, බෑග් 100ක් මැහුවත් ගොඩනැගිලි කුලිය මාසෙකට එකම ගාණ දෙන්න බෑ. දැන් ගොඩනැගිල්ලට ඔයාලට මාසෙට ගන්නවන රුපියල් 20000 ඒ 20000 අනිවාර්යෙන් දෙන්න එපයි. ඔයා එක බෑග් එකක් මැහුවා කියලා බෑග් 50ක් මැහුවා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒවා ස්ථාවරයි. පැහැදිලිද වැඩේ? රයිට්. ඒවා අපි කියනවා ස්ථාවර පිරිවැය කියලා. දැන් විචල්්‍ය පිරිවැය ගත්තොත් විචල්්‍ය පිරිවැය ගත්තොත් දැන් උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඔයා කාට හරි පඩි දෙනවා මෙහෙම. හරි? ඔයා කාට හරි පඩි දෙනවා එක බෑග් එකක් මැහුවොත්. හරි? බෑග් එකක් මහනවා නම් ඔයා කියනවා දෙනවා රුපියල් බෑග් එකකට 100ක්. හරි? එහෙනම් මේ මිනිසයා හරි මහනවා බෑග් 10ක්. බෑග් 10ට එහෙනම් 100 ගානේ රයිට් ඔයාට 1000ක් දෙන්න වෙනවා. රුපියල් 1000ක් දෙන්න වෙනවා. රුපියල් 1000ක් දෙන්න. අන්න වෙනස් වුණා. ඒකක ගණන අනුව වෙනස් වුණානේ. ඒකට බෑග් මෙතන ඒක එකයි එකට රුපියල් 100යි. 10කට ඔයා 100 ගානේ 1000ක් දෙනවා. හරිද? අන්න ඒක ගණන අනුව වෙනස් වෙනවා. පැහැදිලිද වැඩේ? දැන් මෙතන අපි ගත්තොත් එහෙම ඔන්න ස්ථාවර පිරිවැයක් කියලා ගන්න පුළුවන්. ඔයා මිනිස්සෙක්ව ගන්නවා. ඔයාට මාසෙකට රුපියල් 15000ක් දෙනවා. මාසෙකට රුපියල් 15000ක් දෙනවා. රයිට්? මූ බෑග් එකක් මැහුවත්, බෑග් 10ක් මැහුවත්, බෑග් 100ක් මැහුවත් ඔයා රුපියල් 15000ක් උට ගෙවනවා. හරි? සමහරවිට බෑග් 100ක් 200ක් 300ක් මහන්න පුළුවන්. ඒ තුරු රුපියල් 15000 දෙන්න. ඒවා ස්ථාවරයි. ඒක ගණන අනුව වෙනස් වෙන්නේ නැහැ. හරි? ඒතකොට නිෂ්පාදන ඒක ගණන අනුව වෙනස් නොවන පිරිවැය. ඒතකොට මෙතන අපි ගන්නවා බලන්න. ඒක ගණන අනුව වෙනස් වෙන පිරිවැය. එහෙනම් ඒකකයකට ගාන හදලා ඒක වෙනස් කරලා අපි ගෙවනවා. රයිට්? දැන් වැඩේ පැහැදිලිද නේ? රයිට්? එහෙනම් අපි යෝග ලියාගමු මෙහෙම උදාහරණ කීපයක් ඈ. මෙතනට උදාහරණ කීපයක් ලියාගමු. අවශ්‍ය නම් මේ මම දාපු නෝට් එක ආයෙ රිවයින්ඩ් කරලා ඉවරලා පොඩ්ඩක් පැත්තකින් එල්ලලා තියාගන්න. ඒක පාඩම් කරලා ලියසීනේ. හරිද? එතකොට මෙයාට ලියන්න මෙයාටයි ලියා ගන්න උදාහරණ ටිකක් ඈ. දෙන්නට දෙපැත්තේ. ස්ථාවර පිරිවැය දිරවා ගන්න ගොඩනැගිලි කුලි. ගොඩනැගිලි කුලි. හරි. ඊළඟට මාසික සේවක වේතන. මාසිකව ගෙවන පඩි. මාසික සේවක වේතන.
ඊළඟට මාසික දුරකථන ගාස්තු. මාසික දුරකථන ගාස්තු. ඊට පස්සේ මාසික විදුලි බිල්. මාසික විදුලි බිල්. මාසික විදුලි බිල්. ඊළඟට ලියන්න මාසික ජල බිල්. මාසික ජල බිල්. මාසික ජල බිල්. හරි. ඊළඟට මෙතන ලියන්න විචල්්‍ය පිරිවැය ඒකක සේවක වේතන ඒකකයට පඩි ගෙවනවා. එකකට ගාණක් දෙනවා කියලා කතා කරලා. ඒකක සේවක වේතන. ඒකක සේවක වේතන. හරි. ඊළඟට ඒකක අමුද්‍රව්‍ය පිරිවැය. ඒකක අමුද්‍රව්‍ය පිරිවැය. ඔයාලට බෑග් එකක් මහන්න අමුද්‍රව්‍ය වලට යනවා රුපියල් 150ක්. රුපියල් 150ක් යනවා. හරිද? එතකොට ඒ වගේ බෑග් 10ක් මහන්න ඔයාලට රුපියල් 1500ක් යනවා. රයිට්? රුපියල් 1500ක් යනවා. එහෙනම් ඒක ගණන අනුව ඒක වෙනස් වෙනවා. අපි කියන ඒවා මොනවාද? විචල්්‍ය පිරිවැය. දැන් වැඩේ සිටිනේ. හරි. දැන් ඔහොමම අපි ගණන් ටිකක් හදමුද? ගණන් ටිකක් හදලා අපි ඔය පාඩමට එමු. ගන්නකෝ පොත ගන්නකෝ පොතක් ගන්නකෝ. පොතක් ගන්න නැත්නම් කොළ ටිකක් හරි ගමන්නේ ගන්න. හරි. කොළ ටිකක් හරි ගමන්නේ ගන්න. ඊළඟ අපි ගණන් ටිකක් හදමු. ගණන් ටිකක් හදලා වැඩේට බහිමු. රයිට්. ටක් ගාලා ගන්න සෙට් වෙන්න. හරිද? රයිට්. ලියා ගන්න පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. රුපියල් 300ක් ගෙවා ලබාගත් වතුර බෝතල් 20ක්. රුපියල් 300ක් ගෙවා ලබාගත් වතුර බෝතල් 20ක්. රුපියල් 300ක් ගෙවා ලබාගත් වතුර බෝතල් 20ක්. රුපියල් 450 බැගින් විකුණයි. රුපියල් 450 ගානේ විකුණනවා. රුපියල් 450 බැගින් විකුණයි. රුපියල් 450 බැගින් විකුණයි. හදන්න මුළු විකුණුම් ආදායම. මුළු විකුණුම් ආදායම. හරි. ඊළඟට හදන්න මුළු විකුණුම් පිරිවැය. මුළු විකුණුම් පිරිවැය. මුළු විකුණුම් ආදායම මුළු විකුණුම් පිරිවැය. හදන්න බලන්න. හරි. මුළු විකුණුම් ආදායම වතුර බෝතලයක් කීයකටද විකුණන්නේ? රුපියල් 450 ගානේ 20ක් විකුණනවා. රුපියල් 9000ක් එනවා ඔන්න ආදායම. හරිද වැඩි? රයිට්. ඊළඟට මුළු විකුණුම් පිරිවැය. මේක හදන්න කීයක් ගිහලා තියෙනවද? බෝතලයක් හදන්න මේ ගන්න. ඔයාලට එක බෝතලයකට රුපියල් 300ක් නේද?
300ක් ගිහලා තියෙනවා ඒ වගේ 20ක් 3 2 6යි 6000යි පැහැදිලි වැඩේ රයිට් ඔන්න මුළු විකුණුම් පිරිවැය දැන් ඔයා හදන්න දල ලාභය කොච්චරක්ද දල ලාභය කොච්චරක්ද දල ලාභය දල ලාභය දල ලාභය සමානයි විකුණුම් පිරිවැය විකුණුම් ආදායම ඍණ විකුණුම් පිරිවැය එහෙනම් විකුණුම් ආදායම ඔයාට ආව රුපියල් 9000ක් විකුණුම් පිරිවැය ඔයාට රුපියල් 6000ක් එහෙනම් දල ලාභය එනවා කීයද 3000ක් වැඩේ පැහැදිලිනේ රයිට් මොන සරලම ගාණක් හැදුවේ හරි එහෙනම් ඊළඟ ගාණට එන්න ඊළඟ ගාණ රයිට් ලියා ගන්න ඊළඟ ගාණ ඒකක විකුණුම් පිරිවැය රුපියල් 500ක් වන ඒකක විකුණුම් පිරිවැය රුපියල් 500ක් වන ඒකක විකුණුම් පිරිවැය රුපියල් 500ක් වන බෑග් 10ක් බෑග් 10ක් ඔය චූටි චූටි අයිටම් දාගන්න දෙන පොඩි බෑග් හරි බෑග් 10ක් රුපියල් 750 බැගින් විකුණයි රුපියල් 750 බැගින් විකුණයි රුපියල් 750 බැගින් විකුණයිලු හරි බෑග් 10ක් බෑග් 10ක් දල ලාභය සොයන්න දල ලාභය සොයන්න දල ලාභය සොයන්න දල ලාභය සොයන්න හරි හදලා බලන්න ටක් ගාලා දල ලාභය සමානයි විකුණුම් ආදායම ඍණ විකුණුම් පිරිවැය විකුණුම් ආදායම ඍණ විකුණුම් පිරිවැය විකුණුම් ආදායම 750 බෑග් කීයක්ද විකුණන්නේ 750 බෑග් කීයක්ද විකුණන්නේ 10ක් විකුණනවා හරි 10ක් විකුණනවා එකකට පිරිවැය ගිහිල්ලා තියෙනවා රුපියල් 500ක් එතකොට 10යි නේ එතකොට මෙතන එනවා රුපියල් අනිවාර්යෙන් දාන්න 7500යි මෙතන එනවා රුපියල් 5000යි එහෙනම් ඔයාලට එනවා 2500ක ලාභයක් පැහැදිලි වැඩි 2500ක ලාභයක් රයිට් හදා ගන්නකො ඊළඟ ගානට යමු ඊළඟ ගානට එන්න තුන්වෙනි එක ලියන්න මෙහෙම ව්‍යාපාරයක මුළු ස්ථාවර පිරිවැය ව්‍යාපාරයක මුළු ස්ථාවර පිරිවැය මුළු ස්ථාවර පිරිවැය රුපියල්
1,50,000යි. රුපියල් 1,50,000යි. රුපියල් 1,50,000යි. හරි. ඊට පස්සේ මුළු විචල්්‍ය පිරිවැය ලියා ගන්න. මුළු විචල්්‍ය පිරිවැය රුපියල් 50,000යි. රුපියල් 50,000යි. මුළු විචල්්‍ය පිරිවැය රුපියල් 50,000යි. හරිද? ඊළඟට ලියා ගන්න මුළු විකුණුම් ආදායම රුපියල් ලක්ෂ 3යි. රුපියල් ලක්ෂ 3යි. මුළු විකුණුම් ආදායම රුපියල් ලක්ෂ 3යි. රුපියල් ලක්ෂ 3යි. හරිද? පළවෙනි එක හදන්න. පළවෙනි ප්‍රශ්නේ හදන්න. දල ලාභය සොයන්න. දල ලාභය සොයන්න. සමීකරණ ලියලා හදන්න ඈ. දල ලාභය සොයන්න. දල ලාභය සොයන්න. හරි. රයිට්. මුළු විකුණුම් ආදායම කීයද? රුපියල් ලක්ෂ 3යි නේ. ඊට පස්සේ විකුණුම් පිරිවැය. මුළු විකුණුම් පිරිවැය. මුළු විකුණුම් පිරිවැය. නෝක තමයි ළමයා පටල ගන්න. මුළු විකුණුම් පිරිවැය. හරි. හදන්න බලන්න. ඔය දල ලාභය කියන එකට අපි ගන්නේ දල ලාභය කියන එකට අපි ගන්නේ උතන විචල්්‍ය පිරිවැය කියලාත් කියනවා. මුළු විචල්්‍ය පිරිවැය. ඔය අතන රියුට් එකේ සමීකරණ දාගන්න. හරි. රියුට් එකේ ඇවිල්ලා පිටු අංක 22 22 එතනට දාගන්න විචල්්‍ය පිරිවැය කියලා. මෙයා වෙනුවට මෙතනට විචල්්‍ය පිරිවැය කියලා දාගන්න. මෙයාත් දාගන්න එතන වරහන් විතර දාගන්න රතු පාට පෑනකින් විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. හරි. මුළු විචල්්‍ය පිරිවැය. මොන දල ලාභයට අපි ගන්න. එතකොට රුපියල් 50,000යි. 50,000යි. එහෙනම් අපිට එනවා රුපියල් 2,50,000. රුපියල් 2,50,000. රුපියල් 2,50,000. පැහැදිලිද වැඩේ? හරි. ඊළඟට මුළු පිරිවැය හොයන්න. මුළු පිරිවැය සොයන්න. මුළු පිරිවැය හදන්න බලන්න. මුළු පිරිවැය. මුළු පිරිවැය කියන්නේ මේ දෙන්නගේම එකතුවනේ. ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි එකතුවනේ. විචල්්‍ය පිරිවැය එකතුව. හරි. එතකොට මෙතන එනවා ස්ථාවර පිරිවැය රුපියල් 1,50,000ක්. විචල්්‍ය පිරිවැය එනවා රුපියල් 50,000ක්. ඔක්කොම එනවා රුපියල් ලක්ෂ 2ක් නේ. රුපියල් ලක්ෂ 2ක්. රයිට්. හරිම ලේසි ඉතින් මේ ගණන් ඈ. රුපියල් ලක්ෂ 2ක්. රයිට්. ඊළඟට හදන්න ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය.
සුද්ධ ලාභය. සුද්ධ ලාභය. සුද්ධ ලාභය හොයනවා මුළු විකුණුම් ආදායමෙන්. සුද්ධ ලාභය හොයනවා මුළු විකුණුම් ආදායමෙන්. මුළු විකුණුම් ආදායමෙන් අඩු කරනවා මුළු විකුණුම් පිරිවැය. මුළු විකුණුම් පිරිවැය. මුළු විකුණුම් පිරිවැය. හරිනේ. රයිට් හදන්න බලන්න. රුපියල් ලක්ෂ 3යි මෙයාගෙන් අඩු කරනවා අපි මුළු විකුණුම් පිරිවැය අපිට ආවා රුපියල් ලක්ෂ 2ක් නේ. උඩින් ආවේ රුපියල් ලක්ෂ 2ක්. එහෙනම් අපිට එන ශුද්ධ ලාභය කොච්චරද? ශුද්ධ ලාභය එන ලක්ෂයක්. පැහැදිලිනේ වැඩේ? හරි හදාගන්න. අපි තව ගණන් ටිකක් හදමු ඈ. හරි ගන්නකෝ ඔහොමම පාස් පේපර්ස් පොත 2015 ගන්නකෝ. පාස් පේපර්ස් පොත ගන්නකෝ 2015. 2015. right. ව්‍යුහගත රචනා කොටසේ හතරවෙනි ප්‍රශ්නේ ගන්නකෝ. ව්‍යුහගත රචනා කොටසේ හතරවෙනි ප්‍රශ්නේ. මේකේ අපිට දීලා තියෙනවා දත්ත ටිකක්. මම ඒක ලියන්නම් ඈ. හරි. 2015. 2015. හරි. මේක දීලා තියෙනවා අපිට අමුද්‍රව්‍ය කිලෝ එකක මිල රුපියල් 100යිලු. අමුද්‍රව්‍ය කිලෝ එකක මිල රුපියල් 100යිලු. අමුද්‍රව්‍ය කිලෝ එකක මිල රුපියල් 100යිලු. හරිනේ. right. ඊළඟට කියන ශ්‍රම පැයක මිල. ශ්‍රම පැයක මිල රුපියල් 200යිලු. විදුලි ඒකකයක මිල. විදුලි ඒකකයක මිල රුපියල් 20යිලු. එක් යන්ත්‍රයක් නිපදවීමට අමුද්‍රව්‍ය එක් යන්ත්‍රයක් නිපදවීමට අමුද්‍රව්‍ය කිලෝ 60ක් යනවලු. 60යි කිලෝග්‍රෑම් යනවලු. හරි. එක් යන්ත්‍රයක් නිපදවීමට ඊළඟට ශ්‍රම පැය
මම පැය 40ක් යනවලු. විදුලි ඒකක විදුලි ඒකක යනවලු 300ක්. හරි. එක් යන්ත්‍රයක විකුණුම් මිල. එක් යන්ත්‍රයක විකුණන මිල රුපියල් 30000ක්ලු. රුපියල් 30000ක්ලු. හරි. අවුරුද්දකටම ස්ථාවර පිරිවැය. අවුරුද්දකට ස්ථාවර පිරිවැය රුපියල් ලක්ෂ 5යිලු. රුපියල් ලක්ෂ 5යි ඈ. අවුරුද්දකටම ස්ථාවර පිරිවැය රුපියල් ලක්ෂ 5යිලු. හරි. එක් මාසයකට යන්ත්‍ර මාසයකට යන්ත්‍ර 100ක් අලෙවි වෙනවලු. එක් මාසයකට යන්ත්‍ර 100ක් අලෙවි වෙනවලු. බලන්නකෝ. හරි. රයිට්. බලන්න ටක් ගාලා කියවල වැඩි හරියද කියලා. හරි. රයිට්. දැන් ඔයන් අහනවා පළවෙනි ප්‍රශ්නය. ඔයන් අහනවා පළවෙනි ප්‍රශ්නය. රයිට්. පළවෙනි ප්‍රශ්නය අහනවා වාර්ෂික ආදායම වාර්ෂික ආදායම වාර්ෂික ආදායම හදලා බලන්න. හොඳට කියවන්න ඕන ටික. කියවලා හදන්න ඕන. වාර්ෂික ආදායම. කොහොමද හදන්නේ? ඒකකයක විකුණුම් මිල. ඒකකයක විකුණුම් මිල අපි වැඩි කරනවා ඒක ගණනින්නේ. ඒක ගණනින් වැඩි කරනවා. ඒක ගණනින් වැඩි කරනවා. රයිට්. බලන්නකො හදලා. ඒකකයක විකුණුම් මිල කීයක්ද? ඒක ගන්න කීයක්ද? හරි. එක් යන්ත්‍රයක විකුණුම් මිල අපිට මෙතන දීලා තියෙනවා රුපියල් කීයද? 30000ක්. එක් මාසයකට 100ක් අලෙවි වෙනවලු. මාස 12ටම එතකොට ඔන්න අපිට බලා ගන්න පුළුවන් නේ. හරි. දැන් අපි හදමු ඒකකයක විකුණුම් මිල රුපියල් 30000ක් කියලා කියනවා. එතකොට ඒකක මාසයකට 100ක් නුනේ. මාසයකට 100ක් නම් අවුරුද්දට හොයන්න 12න් වැඩි කරනවානේ. හරි. බලන්නකො මෙතනින් කීයක් එනවද කියලා. එතකොට මෙතන එනවා 1200යි. එතකොට right. ලක්ෂ 360ක් එනවද බලන්න උත්තරේ. ලක්ෂ 360ක්. බලන්න. ලක්ෂ 360ක්. මේවට මේ බින්දු ගාන වැඩි කරලා දීලා තියෙන්නේ මේ වරක් ගන්න. හරි. right. මේ බලන්න. 1 2 3 4 5 6. 1 2 3 4 5 6. හරිනේ.
වැඩේ පැහැදිලිනේ? ඊළඟට වාර්ෂික පිරිවැය අහනවා. අවුරුද්දට පිරිවැය. වාර්ෂික පිරිවැය. හදන්න බලන්න. වාර්ෂික පිරිවැය. වාර්ෂික පිරිවැය. වාර්ෂික පිරිවැය. වාර්ෂික පිරිවැය. කොහොමද වාර්ෂික පිරිවැය හදන්නේ? සම්පූර්ණ ස්ථාවර පිරිවැයයි. ස්ථාවර පිරිවැයයි. විචල්්‍ය පිරිවැයයි එකතු කරනවා. හරි. හදන්න බලන්න. අපිට කියවලා හදන්න බලන්න. වාර්ෂික වහන්නේ අවුරුද්දකට මහන්නේ. හරි. හරි. හොඳද? රයිට්. විචල්්‍ය පිරිවැය කොහොමද අපි ගන්නෙ? විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය නම් අපිට දීලා තියෙනවනේ. ස්ථාවර පිරිවැය නම් අපිට දීලා තියෙනවා. ස්ථාවර පිරිවැය අපිට දීලා තියෙනවා. මෙන්න මෙතන. හරි. එතකොට මෙතන අපිට දීලා තියෙනවා අමුද්‍රව්‍ය කිලෝ එකක රුපියල් 100යි, ශ්‍රම පැයක මිල රුපියල් 200යි, විදුලි ඒකකයක මිල රුපියල් 20යි, එක් යන්ත්‍රයකට අමුද්‍රව්‍ය කිලෝ 60යි, ශ්‍රම පැය 40යි, විදුලි ඒකක 300යි. එක් යන්ත්‍රයක විකුණුම් මිල මෙතන දීලා තියෙනවා රුපියල් 30000ක් කියලා දීලා තියෙනවා. අවුරුද්දකටම ස්ථාවර පිරිවැය අපිට මෙතන දීලා තියෙනවා. මෙන්න බලන්න. කොච්චරක්ද? ලක්ෂ 5ක් දීලා තියෙනවා. රයිට්. හොඳට මේක කියවන්න ඕනේ. එතකොට තමයි අපිට වැඩේ සෙට් වෙන්නේ. හරිද? එහෙනම් අපිට ලියන්න පුළුවන්. ඔය පැත්තකින් ওই ටික හදා ගන්න පුළුවන් ඈ. රයිට්. එතකොට මෙතන අපි කෙලින්ම ලියනවා ස්ථාවර පිරිවැය වලට රුපියල්
50,000ක් රුපියල් 50,000ක්. හරි. ඊළඟට විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය 50,000 නෙමෙයි අපි දීලා තින්නේ ලක්ෂ 5ක් නේ. ලක්ෂ 5ක් දීලා තින්නේ. සෝරි. ලක්ෂ 5ක්. රුපියල් ලක්ෂ 5ක්. හරිද? ඊළඟට විචල්්‍ය පිරිවැය ගන්න කොහොමද? විචල්්‍ය පිරිවැය ගන්න කොහොමද? විචල්්‍ය පිරිවැය. හරිද? අමුද්‍රව්‍යයයි, ශ්‍රමයයි, විදුලියයි. අමුද්‍රව්‍යයයි, ශ්‍රමයයි, විදුලියයි. හරි? එතකොට මෙතන අපිට තියෙනවා අමුද්‍රව්‍ය කිලෝ එකක රුපියල් 100යිලු. කිලෝ 60ක් යනවලු. කිලෝ 60ක් යනවලු. හරිද? එතකොට එතන එනවා කීයක්ද? 6000ක් නේ. එතකොට එතන එනවා ඔක්කොම 6000ක්. එතන එනවා ඔක්කොම රුපියල් 6000ක්. හරි. ඊළඟට අපිට ගන්න පුළුවන් ශ්‍රම. මෙතන ශ්‍රම පැය 46යිලු. එක් ශ්‍රම පැයකට දෙනවලු කොච්චරද? එක් ශ්‍රම පැයක මිල රුපියල් 200ක්ලු. එක් ශ්‍රම පැයකට රුපියල් 200ක්ලු. එහෙනම් අපිට මෙතන ගන්න පුළුවන් ඔක්කොම කීයක්ද? රුපියල් 8000ක් කියලා ගන්න පුළුවන් නේ. හරි. 8000ක් කියලා ගන්න පුළුවන්. රයිට්. පැහැදිලිද වැඩේ කාපු විදිය? ඊළඟට විදුලිය. විදුලිය ගමු. මම කළු පාටින් මාක් කරන්න නේ. විදුලි ඒකක 300ක් තියනවලු. එක් විදුලි ඒකකයක මිල කොච්චරක් කියනවද? එක් විදුලි ඒකකයක මිල කියනවා 20ක්ලු. එතකොට එතන අපිට ගන්න පුළුවන් 300යි 20යි 6000ක්. එතන අපිට ගන්න පුළුවන් 6000ක්. හරිනේ. එතකොට මෙතන ඇවිල්ලා 12යි මෙතන ඔක්කොම එනවා රුපියල් කොච්චරක්ද? 20000ක් එනවා. හරිද? එහෙනම් 20000ක් එනවා. රයිට්. ඒතර මේක අපි වැඩි කරනවා කීයෙන්ද? මේ මාසයකටනේ අපිට තියෙන්නේ. හරි. දැන් අපෙන් අහන්නේ වාර්ෂික පිරිවැය. වාර්ෂික පිරිවැය අහන්නේ. හරි. එතකොට මෙයා දැන් මේන්නේ එකකනේ. එතකොට අපිට මාසයකට කීයක් විකිනනවද? 100ක් විකිනනවා. අවුරුද්දටම නම් 12ක් විකිනනවා. එහෙනම් මම මෙතන දානවා රුපියල් 20000 ඊට පස්සේ 100ක් විකිනනවා. ඒ වගේව 12. ඒ වගේව 12. පැහැදිලි නේද? රයිට්. දැන් බලන්න මේ ටික කැල් කරලා කීයක් එනවද කියලා. බලන්න කීයක් එනවද කියලා. හරි. එතකොට මෙතන එනවා ලක්ෂ 5යි. මෙතන එනවා ලක්ෂ 240ක් නේ. හරි. 12 තරක් 224යිනේ. එතකොට ලක්ෂ 240ක් එනවා. රයිට්. ලක්ෂ 240යි. දැන් මෙතන ඔක්කොම එනවා කීයද? ලක්ෂ 245ක් එනවනේ. මෙතන ලක්ෂ 5ක් තියෙනවනේ. හරි. එතකොට අපිට එනවා ලක්ෂ 245ක්. ඔන්න අපිට යන වාර්ෂික පිරිවැය. වාර්ෂික පිරිවැය. වාර්ෂික පිරිවැය. හදාගන්න. හරිද වැඩි? රයිට්. ඔයාලට මෙන්න මේ ටික ගත්ත විදිහ තේරුම් නැත්නම් පැත්තකින් ලියා ගන්න. මෙන්න මේ ටික ගත්ත විදිහ තේරුම් නැත්නම් ඔයා පැත්තකින් ලියා ගන්න මෙහෙම. එක් යන්ත්‍රයක් සඳහා එක් යන්ත්‍රයක් සඳහා යන්ත්‍රයක් සඳහා පිරිවැය. එක් යන්ත්‍රයක් සඳහා පිරිවැය. හරි. එතකොට මෙතන අමුද්‍රව්‍ය වෙනවා කිලෝ 60යි රුපියල් 100යි. හරිනේ?
කිලෝ 60යි රුපියල් 100යි. හරිද? එතකොට එතන එනවා රුපියල් 6000. රයිට්. ඊළඟට ශ්‍රම පැය 40යි එතන රුපියල් 200යි. හරි. ශ්‍රම පැය 40යි එතන රුපියල් 200යි. එතන එනවා රුපියල් 8000ක්. හරිද? ඊට පස්සේ මෙතන විදුලි ඒකක 300ක් තියෙනවා. එක විදුලි ඒකකයක මිල රුපියල් 20යි. රයිට්. 300ක් තියෙනවා. එකක මිල රුපියල් 20යි. එතකොට එතන එනවා 6000ක් රුපියල් කියලා දාන්න. රයිට්. එතකොට මෙතන එනවා ඔක්කොම රුපියල් 20000. පැහැදිලිනේ වැඩි? රයිට්. මෙන්න මේ ටික ආපු විදිය ඈ. හරි. ඔය මාසයකට එක් යන්ත්‍රයකට. එතකොට ඒ වගේව 100යි ඊට පස්සේ අවුරුද්දටම 12යි. වැඩි තේරුණානේ? රයිට්. එහෙනම් මම ඔයාලට තව උතන දෙනවා එකක් හදන්න. සුද්ධ ලාභය හදන්න බලන්න. සුද්ධ ලාභය. කොච්චරද දීලා හදන්න බලන්න. සුද්ධ ලාභය. සුද්ධ ලාභය හදන්න. සුද්ධ ලාභය. සුද්ධ ලාභය. සුද්ධ ලාභය. සුද්ධ ලාභය සමානයි මුළු විකුණුම් ආදායමෙන් අඩු කරනවා. මුළු විකුණුම් පිරිවැය. මුළු විකුණුම් ආදායමෙන් අඩු කරනවා මුළු විකුණුම් පිරිවැය. හරි. බලන්න. මුළු විකුණුම් ආදායම අපිට ආවේ ලක්ෂ 360ක් නේ. රුපියල් ලක්ෂ 360ක්. හරි. ඊට පස්සේ මෙතන ආවා රුපියල් ලක්ෂ 245ක් නේ. හරි. දැන් බලන්න මේක කැල් කරලා කීයක් එනවද කියලා ඉවරලා සුද්ධ ලාභේ. සුද්ධ ලාභේ. right ලක්ෂ 115ක්. ලක්ෂ 115ක් එනවනේ. ලක්ෂ 360න් ලක්ෂ 245ක් අඩු කරාට පස්සේ හරි ලක්ෂ 115ක් අපිට ගන්න පුළුවන්. හරිනේ? right. එහෙනම් වැඩේ තේරුණා නේද? right. අපි තව ගානක් හදමු ඈ. තව ගානක් හදමු. හරි. ඔහම ගන්නකො. ලියා ගන්න මෙහෙම. right. ලියා ගන්න මෙහෙම. මම මේ වගේම දෙන්නම් ඈ. දත්තයන් ටික වට දෙන්න. ඊට වඩා ලේසි. හරි. ලියා ගන්න මෙහෙම. සුද්ධ ලාභය සොයන්න. සුද්ධ ලාභය සොයන්න. දෙන්න ලියා ගන්න. සුද්ධ ලාභය සොයන්න. සුද්ධ ලාභය සොයන්න. සුද්ධ ලාභය සොයන්න. සුද්ධ ලාභය සොයන්න. දාගන්න දත්තයන් ටික ඈ.
ගොඩනැගිලි කුලී ගොඩනැගිලි කුලී රුපියල් 90000යි. රුපියල් 90000යි. හරි. ගොඩනැගිලි කුලී රුපියල් 90000යි. ඊළඟට දාගන්න මාසික විදුලි බිල. මාසික විදුලි බිල රුපියල් 6000යි. මාසික දුරකථන බිල. මාසික දුරකථන බිල රුපියල් 2000යි. මාසික සේවක වේතන. මාසික සේවක වේතන රුපියල් 50000යි. රුපියල් 50000යි. ඒකක අමුද්‍රව්‍ය පිරිවැය. ඒකක අමුද්‍රව්‍ය පිරිවැය ඒක අමුද්‍රව්‍ය පිරිවැය රුපියල් 500යි. ඒකක හදන්න රුපියල් 500යි. ඒකක විකුණුම් පිරිවැය ඊළඟ එක. ඒකක විකුණුම් පිරිවැය රුපියල් 3000යි. මාසික විකුණුම් මේක ගණන. මාසික විකුණුම් ඒක ගන්න මාසයකට 100ක් විකිනවා. මාසයකට 100ක් විකිනවා. දාගන්නකො. මාසික විකුණුම් මේක ගන්න. හරි. හදන්න සුද්ධ ලාභය ටක් ගාලා. සුද්ධ ලාභය හදන්න ටක් ගාලා. ඔන්න සුද්ධ ලාභය වෙන සමීකරණේ තියෙනවා. හරි. රයිට්. අපිට මේක හදන්න නම් ඉස්සල්ලාම මුළු ස්ථාවර පිරිවැය හොයාගන්න එපායිනේ. හරි. පළවෙනියටම හොයාගන්න ඕනේ මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය කියන්නේ මොනවද? මෙයා ස්ථාවර පිරිවැයන්නේ ගොඩනැගිලි කුලී. මාසික විදුලි බිලත් ස්ථාවරයිනේ. මාසික දුරකථන බිලත් ස්ථාවරයිනේ. මාසික සේවක වේතනත් ස්ථාවරයිනේ. එහෙනම් ඔය හතරම ස්ථාවරයිනේ. මෙයා ඒකක අමුද්‍රව්‍ය ඒකකයට, ඒක විකුණුම් ඒකකයට. හරි. එහෙනම් ওই ටික අපිට ගන්න වෙනවා. නේද? එහෙනම් මෙයා 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 ඔය හතර. හරි. එහෙනම් මම දානවා මෙතන එන ඔක්කොම කීයක්ද? 90000යි. ඊට පස්සේ 6000යි. ඊට පස්සේ 2000යි. ඊට පස්සේ 50000යි. එතකොට මෙතන ගන්න පුළුවන් 90යි 50000යි 140000යි 146000යි 48000යි නේ. එතකොට අපිට ගන්න පුළුවන් රුපියල් 1,40,000
48000යි. හරිනේ. ඔන්න මුළු ස්ථාවර පිරිවැය අපිට ආවා. මුළු ස්ථාවර පිරිවැය. දැන් අපිට හදන්න ඕනේ මුළු විචල්්‍ය පිරිවැයනේ. මුළු විචල්්‍ය පිරිවැය නේ. මුළු විචල්්‍ය පිරිවැය. එතකොට අපිට මුළු විකුණුම් පිරිවැය එනවා. හරිනේ. එහෙනම් දෙවෙනියට මම හදනවා මුළු විචල්්‍ය පිරිවැය. රයිට්. හදන්න බලන්න. මුළු විචල්්‍ය පිරිවැය කොහොමද එන්නේ කියලා. මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. හරි. එහෙනම් මෙතන එනවා ඒක එක අමුද්‍රව්‍ය ඒ කියන්නේ එකක ඒකක අමුද්‍රව්‍ය පිරිවැය යනවා රුපියල් 500ක්. ඒ වගේවා කීයක්ද? 100ක් නේ. ඒ වගේවා 100ක්. හරි. එහෙනම් මට ගන්න බලුවා ඒකක අමුද්‍රව්‍ය පිරිවැය රුපියල් 500ක් යනවා එකක් හදන්න. හරි. රුපියල් 500ක් යනවා. එහෙනම් ඒ වගේවා කීයක්ද? 100ක්. රයිට්. එහෙනම් අපිට එනවා රුපියල් 50000ක්. රුපියල් 50000ක් යනවා. පැහැදිලිනේ වැඩේ? ඊට පස්සේ මුළු පිරිවැය හදන්න. මුළු පිරිවැය. මුළු පිරිවැය මේ දෙන්නගේ එකතුවනේ අපිට ගන්න වෙන්නේ. මුළු පිරිවැය. මුළු මුළු පිරිවැය. මොකද්ද මුළු පිරිවැය වෙන සමීකරණය? මුළු පිරිවැය මුළු පිරිවැය. මුළු ස්ථාවර පිරිවැයයි මුළු ස්ථාවර පිරිවැයයි මුළු විචල්්‍ය පිරිවැය දෙන්නගේ එකතුවනේ. එතන මුළු ස්ථාවර පිරිවැය ආව අපිට රුපියල් 1,48,000ක්. මුළු විචල්්‍ය පිරිවැය ආව අපිට රුපියල් 50,000ක්. රයිට්. කල්කලා බලන්න මෙතන කීයක් එනවද කියලා. ඔක්කොම 1යි 48යි 40යි මෙතන 40ට 50ක් ඇතුළත් 1.90යි. එතකොට මෙතන තියෙනවා 98යි නේ. එතකොට 1,98,000ක් එනවා. 1,98,000. 1,98,000. එහෙනම් ඔන්න මුළු විකුණුම් පිරිවැය අපිට ආවා. මුළු විකුණුම් පිරිවැය අපිට ආවා. රුපියල් 1,98,000ක් ආවා. හරිනේ. දැන් මුළු විකුණුම් ආදායම අපිට ගන්න තියෙන්නේ. මුළු විකුණුම් ආදායම. මුළු විකුණුම් ආදායම. මුළු විකුණුම් ආදායම. මුළු විකුණුම් ආදායම. ඒකකයක් විකුණනවලු කීයකටද? ඒකකයක් විකුණනවලු මෙතන තියෙනවා මේ බලන්න. ඒකකයක් එකක් විකුණනවලු 3000කට ඒ වගේම කීයක් විකුණනවලු මාසෙකට? හරි. මේ බලන්න. ඒකකයක් එකක් විකුණනවලු රුපියල් 3000කට ඒ වගේම කීයක් විකුණනවලුද? 100ක් නේ. හරි. එතකොට ඔක්කොම එනවා ලක්ෂ 3ක්. ලක්ෂ 3ක් යනවා. හරිනේ. පාඩු නෑනේ. ලාභයි. හරි. එහෙනම් අපිට එනවා මුළු විකුණුම් ආදායම රුපියල් ලක්ෂ 3ක්. එහෙනම් ලක්ෂ 3න් ලක්ෂ 2ක් අඩු කරොත් අපිට ලක්ෂයක් එනවා. හරි. එතකොට 1 ලක්ෂ කීයක් එනවද? 2000ක් එනවනේ. රයිට්. 1 ලක්ෂ 2000ක් එනවා. හරිනේ වැඩි. ඔන්න මේක හරි ගියපුවයි බලන්න. 1 ලක්ෂ 2000ක් වෙනවා සුද්ධ ලාභය. වැඩේ පැහැදිලි ඇතිනේ දැන්. මොන හරි ගැටලු තියෙනවද?
හරි. එහෙනම් වැඩේ සෙට් නේද? ඔන්න දලලාභය, ශුද්ධ ලාභය. දලලාභය, ශුද්ධ ලාභය ඊට පස්සේ මුළු විකුණුම් පිරිවැය. මුළු විකුණුම් පිරිවැය. ස්ථිරයි, විචල්යයි, පිරිවැය. රයිට්? ඔය ටිකේ අපි දැන් ගණන් ටිකක් හැදුවා. ඊළඟට අපිට තව ගණන් ටිකක් හදන්න තියෙනවා. අපි ඊළඟ දවසේ නම් කතා කරමු. රයිට්? එහෙනම් අදට තව මම ඔයාලට ගණන් ටිකක් දාන්නම්. හරි? ඒ ටිකත් හදන්න. එතකොට අපි හදමු දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය කතා කරන්න තියෙනවා. ඒ ආශ්‍රිත ගණනය කිරීම ටික තියෙනවා. හරි? ඒ ටික අපි ඔක්කොම කතා කරමු. දැන් මේ හදපු ගණන් ටික චුට්ටක් හොඳට බලාගන්න. බලාගෙන රයිට්? අපි ඊළඟ සෙෂන් එකේදී රෙඩි වෙමු. තව ගණන් ටිකක් හදන්නලා සහ පාඩමේ තව පොඩි කොටසක් තියෙන අපිට කතා කරන්න. ඒ ටික කතා කරලා ඉවර කරමු. හරිනේ? රයිට්. එහෙනම් ආයුබෝවන් දරුවෝ හැම දිනකටම